KFC chicken වගේ බිත්තර දෙකකින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් තේ එකක් බොන ගමන් කන්න විනාඩි 2කින් 3කින් වගේ ගොඩක්ම ලේසියෙන් මේක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා භාජනයක් අරගෙන බිත්තර දෙකක් එකතු කරගන්න. මේකටම ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැඳි භාගයක්, ඔයාගේ රස අනුව ලුණු එකතු කරගෙන බිත්තර එක හොඳට විස් කරගන්න. ඊට පස්සේ බිත්තර එක අපි හොඳට බෙද ගන්න ඕන. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගෙන පෑන් එක හොඳට රත් වෙන්න තියන්න. පෑන් එක හොඳට රත් වුණාට පස්සේ ඔයා හදාගත්ත බිත්තර එක මේ විදිහට පෑන් එකට එකතු කරගන්න. ඉතින් බිත්තර එක අපි හොඳට බෙද ගන්න ඕන. යටපැත්ත මෙන්න මේ විදිහට බෙදුනට පස්සේ අනිත් පැත්ත හරවගෙන ඒ පැත්තත් මෙන්න මේ විදිහට හොඳට බෙදෙන්න තියන්න. දැන් මේක අපි ලිපෙන් අයින් කරගෙන බෝඩ් එක උඩ තියාගමු. දැන් බිත්තර ඔම්ලට් එක ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති නම් කොටු හැඩයට කපා ගන්න, එහෙම නැත්නම් තීරු විදිහට. ඉතින් මම මෙන්න මේ වගේ ත්‍රිකෝණ හැඩයට කපා ගත්තා. මෙන්න මේ වගේ කෑලි. ඊට පස්සේ භාජනයක් අරගෙන පාන් පිටි මේස හැඳි 5ක් එකතු කරගන්න. ඉතින් මේස හැඳ පුරවලා පාන් පිටි ටික ගද්දි අරගන්න. මේකටම කෑලි මිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්න, ලුණු කුඩු තේ හැඳි භාගයක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයකුත් එකතු කරගෙන පිටි එක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ තව පුංචි භාජනයක් අරගෙන ඔයා මේ හදාගත්ත පිටියකින් භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් ඒ භාජනයට දාගන්න. දැන් වෙන් කරගත්ත පිටියකට අවශ්‍ය තරමට වතුර එකතු කරගෙන දියාරු මිශ්‍රණයක් හදාගන්න. මෙන්න මේ තරමට තමයි දියාරු ගතිය තියෙන්න ඕන. දැන් ඔයා කපාගත්ත බිත්තර කෑලි ටික ළඟට අරගෙන මුලින්ම බිත්තර කෑල්ලක් ඔයා හදාගත්ත පිටි බැට එකේ මෙන්න මේ වගේ හොඳට පොඟව ගන්න. ඊට පස්සේ පාන් පිටියකට දාලා බිත්තර කෑලි පාන් පිටි ටික හොඳට කෝට් කරගන්න. ඊට පස්සේ දෙවෙනි පාරටත් ආපහු පිටි බැට එකේ මේක හොඳට පොඟව ගන්න. දෙවනි පාරට පාන් පිටි දවට ගද්දි ඔයාලා බිත්තර කෑල්ල උඩට පාන් පිටි මෙන්න මේ වගේ හොඳට දාගන්න. ඊට පස්සේ ඔයාලා පාන් පිටි ටික බිත්තර කෑල්ලට අතින් තද කරන්න එපා. මෙන්න මේ විදිහට උඩට අරගෙන හොඳට දෙපැත්තට ගසන්න. මේ විදිහට ගසලා අරගද්දි තමයි බිත්තර කෑල්ල උඩ පාන් පිටි කෑලි මෙන්න මේ වගේ හොඳට රැඳිලා තියෙන්නේ. මේ විදිහට පාන් පිටි දවට ගත්ත ගමන්ම හොඳට රත් වෙච්ච තෙලට දාලා මේක ඔයාලා බෙද ගන්න. ඉතින් බිත්තර කෑලි ටික තෙලට එකතු කරගද්දී තාච්චිය ගොඩක් පුරව ගන්න එපා. ඔයා එකතු කරගෙන තියෙන තෙල් වල ප්‍රමාණයයි තාච්චියේ ප්‍රමාණයයි බලලා අවශ්‍ය තරමට එකතු කරගන්න. ඒ වගේම තමයි හොඳට ක්‍රිස්පි ගතියට මේක බෙදෙන්න නම් ඔයාලා ලිපේ කින්දර අඩු කරගෙන නිවාඩු පාඩුව තමයි බෙද ගන්න ඕන. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට බෙදීගෙන ඉද්දී තෙල් එකෙන් අයින් කරගන්න. ඉතින් ස්නැක් එකක් විදිහට වගේම බයිට් එකක් විදිහට උනත් ඔයාලට මේක ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න.